තරඟේ පටන් ගන්න කලින් අපි කොහොම හරි එතනට යන්න ඕනේ. මං ආසම කට්ටිය එතනට එනවා. හිම කාලෙට කන්න කැමති කෑම ඔක්කොම එතන තියෙනවා. උණු කොකෝවා, උණු කේක්, උණු ඇපල් පුඩින්. උණු ඔක්කොටම මං කැමතියි. ඉදිරියෙන් ලකුණු දරවන්න. ඔන්නේ නම් හැරෙව්වා. ෆ්‍රෙඩි මට හිතෙන්නේ අපි යන්න ඕනේ මමට කියලා. ආයෙමත් ඉදිරියෙන් ලකුණු දරවන්න. කොහාටද? හරවන්න පාරක් නැහැනේ. පේන විදිහට නම් ඔයාගේ මාර්ගෝපදේශකයාගේ වයර් මාරු වෙලා. ඒක නම් වෙන්න බෑ. නැට්ලස් කියන්නේ නවීන තාක්ෂණය භාවිතා කරලා හදපු මාර්ගෝපදේශ යන්ත්‍රයක්. අපි යන්න ඕන තැන කිව්වම එයා ගෙනියනවා. ඉලනවා. ඔබ දැන් බමිට සිටින්නේ සන්සෙට් මුහුදු වෙරළ වෙතයි. සියලු දෙනාටම විනෝද ජනක දවසක් වේවා. අර බලන්න ක්‍රීඩා තරගය ගැන විස්තර ප්‍රවෘත්ති වලටත් කියනවා. ඔව් හිතවතුනි මේ මහා හිම ක්‍රීඩා තරගයට සහභාගී වීමට පැමිණියේ පරිගණක ක්ෂේත්‍රයේ ධනවතා බෲස් විල්කින්සන්. ඔබ දැන් කියන්න අපිට අර බලන්නකෝ. ඒ අපේ වාහනේ වගේමයිනේ. ඒ අපේ වෑන් එක තමයි. ඔන්න පරිස්සමෙන් ෆ්‍රෙඩි. ලයිසන් ගන්න. නේ බයි ෆ්‍රෙඩි කොහෙන්ද ෆාමසි එකෙන්ද ලයිසන් ගත්තේ? වාව්! ඔයා නම් නියමයට සෙල්ලම් කරනවනේ. ඔයා ග්‍රේෂන් නේද? ඔයා නේද යුරෝපයේ හිම ක්‍රීඩා ශූරිය? ඔයා හරියටම හරි. මම මේ තරගෙත් ශූරයා වෙන්න තමයි ආවේ. අපි අය හම්බෙමු. විල්කින්සන් මහත්මයා, ඔබට විස්තර කරන්න පුළුවන් ද ඔලිම්පික් පදකම්ලාභී ක්‍රිස් මහත්තයාට අභිරහස් ලෙස තුවාල සිදුවීම මෙම තරගයට බලපාන්නේ කොහොමද කියලා? නැන්සි, මේ තරගේ පළවෙනි තෑග්ග මිලියනයක්. ඔය වගේ ලොකු තෑග්ගක් දෙන තරගයකදී මේ වගේ සුළු සිද්ධි නැති වෙනවා. මොනවා ක්‍රිස්ට තුවාල වෙලා? මට හිතෙන්නේ අභිරහස් අනතුරක්. ඩොලර් මිලියනයක්? මට හිතෙන විදිහට අපි ගිහින් ක්‍රිස් එක ටිකක් කතා කළොත් හොඳයි වගේ. ක්‍රිස් එක කතා කරන්න? නියමයිනේ. ඔයා ජපානයේ දාපු වැඩ ටික නම් අමතක වෙන්නේ නැහැ. අර දඟර පිනුමක් ගාලා සරුංගලයක් වගේ පාවුනේ. ඇත්තද? අහන්න සන්තෝසයි. ඇත්තට ඒක හරිම ලස්සනයි. ඒක නම් ඇත්ත. ඒ වුණාට මේ තරඟ ඉදලා මට ඒවා කරන්න වෙන්නේ නැහැ. අර පොප්සිකලට පින්සිල් දෙන්න මට නම් හෙට යන්නවත් බෑ. පොප්සිකල් කොහෙද? ස්කූබිලා මට යකෙක් කන්න බඩගිනි. ඉතින් යෝධ සතෙක් ඔයාට පහර දුන්නා කියන විශ්වාසයි. ඔව් ඒක ඇත්ත. අපිරහසක් විසඳන්න තියෙන හොඳම ක්‍රමය ඒකේ හවුල්කාරයෙක් වෙන එක. මාත් තරංකාරයෙක් වගේ වෙස්වලා ගන්නවා. ඒත් ෆ්‍රෙඩ් අර හිමයකා? මොන හිමයකාද? ඔව් ඇන්ඩර්සන් ඒක ඇත්ත. ඇත්තටම හිමයක් එක්ක ඉන්නවා. පුදුමයි. මට ඔයාව විශ්වාසයි. නැත්තම් ඔයා වගේ දක්ෂ ක්‍රීඩකයෙක් මේ තරගෙන් අයින් වෙන්නේ නැහනේ. මේ ඇන්ඩර්සන් නේ. අනේ නියමයි. ඔයා තමයි මේ ක්‍රීඩාවේ ආරම්භකයා. මම පොඩි කාලේ ඉඳන් ඔයා සෙල්ලම් කරනවා බලලා තියෙනවා. ඔයා චිත්‍රපටි නළුවෙක් නේද? ආපු නෑ. මම නළුවෙක් නෙමෙයි. මම හිමේ යන දර්ශන කීපයකට නම් ඉඳලා තියෙනවා. අයියෝ මොකද ස්කූබි? සෝරි. කොහොමත් ස්කූබිගේ ඇඟ රසෙන් තියාගන්න අමතර ශක්තියක් ඕන වෙයි. මොකද අපි අර හිමයකාව හොයාගන්න යනවානේ. ඉක්මන් කරන්න වෙල්ම කාලේ කන්න නැතුව. මම මේ නිකමට වගේ අහන්නේ ඔයා මේ නින්ජා කෙනෙක් වගේ ඇදගෙන ඉන්න හිමයකාට ගහන්නේද? නියම වීලුව. ඒත් මට තේරුන්නේ හා හරිම විහිළුව. බලන් ඉන්නවකෝ කට්ටියම ලේන්සු අරගෙන හොටු උරනකොට මං hina වෙවි ඉන්නේ නැද්ද කියලා? සත්‍ය කරන්න එපා. කවුරු හරි එනවා. ඔයාලට තාමත් මාව ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවද? ඔව් මං දන්නවා අපේ වැඩේ සාර්ථක වෙනවා කියලා. ඔව් කිසි දෙයකට බය වෙන්න